නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥ භාවය පිළිබඳව ඔහු නීති උපාධිය එංගලන්තයෙන් ලබාගත් ආකාරය, ඒ නීති උපාධි සහතිකය සහ නීති විද්‍යාලයට ඇතුළත් වීම පිළිබඳව වෙබ්සයිට් ගණනාවක ලිපි පළ කරලා තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ගවේෂණශීලී මාධ්‍යවේදිනියක් වන නිර්මලා කන්නංගර මහත්මිය ඒ තොරතුරු එළිදරව් කරලා තිබෙනවා. නලින්ද ජයතිෂ මහත්මයා හැමදාම ආණ්ඩුව ඇනගන්නවා කියලා දැනගන්න ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. රටේ ජනතාව දන්නවා හොඳටම ආණ්ඩුව ඇනගන්නවා කියලා බලාගන්න. පළවෙනි එක තමයි අනුර කුමාර දිසානායක මහත්තයා පාර්ලිමේන්තුවට දුවගෙන ඇවිල්ලා පැයක් දෙකක් කතා කරනවා කියන්නේ අනිවාර්යෙන් ආණ්ඩුව ඇනගෙන. එහෙම නැත්නම් අලුත් මඩක් හදලා නාමල් රාජපක්ෂ මැතිතුමාට ගහනවා කියන්නේ ආයි ආණ්ඩුව හොඳටම ඇනගෙන. දැන් 21 රැස්වීම දැකලා අර ගැරඩින්ට භූමි තෙල් ගැහුවා වගේ තමයි ඉන්නේ. දැන් ඔබතුමාලා ඔය කතාවම දැන් මේ පාර්ලිමේන්තුවට නාමල් රාජපක්ෂ මැතිතුමා මේ ආණ්ඩුව ඇවිල්ලා 3න් 2 ආපු ගමන්ම ඔබතුමාලා ඔය කතාව කිව්වා. ඔය ලෝ ඩිග්‍රිය ගැන කතා කරානේ. ඒ වෙලාවේ ඔබතුමාලා නිකන් හිටියේ නෑනේ. ඔබතුමාලා ගියා උසාවියට ගිහලා මැජිස්ට්‍රේට් කෝට් නම්බර් 1 එකේ චීෆ් මැජිස්ට්‍රේට් යටතේ දාලා තියෙනවා B42852/01/25 යටතේ ඔබතුමාලා නඩුවක් දාලා තියෙනවා නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ඒ උපාධිය පිළිබඳව. ඒ වගේම නීති උපාධිය පිළිබඳව. අනේ හරි සරල කාරණයක් නලින්ද ජයතිෂ මැතිතුමා කියන්නේ. අර යන්න ඔබතුමා CID එකට දෙන්න මේ කරුණු ටික. එතකොට උසාවියට වාර්තා කරන්න පුළුවන්. ආපු ගමන් මාධ්‍ය සංදර්ශන දාලා මැජිස්ට්‍රේට් 1 එකට ගියා විතරයි. අද වෙනකන් නාමල් රාජපක්ෂ මැතිතුමාගේ කට උත්තර ගත්තා. අද වෙනකන් අධිකරණයට කරුණු වාර්තා කළා නෑ. අද වෙනකන් කරුණු වාර්තා කළා නෑ. හැබැයි වැටෙන සැරේට මෙන්න පාර්ලිමේන්තුවට ඇවිල්ලා මඩ ගහනවා. අර ලන්ඩන් ගියා නේද 5 දෙනෙක්. අන්න CID එකේ 5 දෙනෙක් ඉන්නවා ලන්ඩන්. යන්න සිටි යුනිවර්සිටි එකට ගිහිල්ලා ගන්න තොරතුරු උසාවි නියෝගයක් යවුවා නම් එහෙට ඔන්න සර්ටිෆිකේට් එකක් ගන්න පුළුවන්. ඔය ඇලුමිනි ලිස්ට් එකක් ගන්න පුළුවන්. ඒක සරලවම කරන්න පුළුවන් කාරණයක්. ආණ්ඩුව කොච්චර ෆේල්ද කියලා තව තියෙනවා මගේ යතේ. මේ පොලිසියේ සීනියර් DIG මහත්තයා ගාල්ලේ දකුණු පළාතේ ආණ්ඩුවට රැස්වීම වලට සෙනග ගේන හැටි. දැන් අපි DIG මහත්තයා ගහනවා ලියුමක් ගහලා තියෙනවා හැම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඩිවිෂන්ට ලියුමක් ගහලා තියෙනවා. ඊට පස්සේ මාතර දිස්ත්‍රික්කයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඩිවිෂන්ට ලියුමක් ගහලා තියෙනවා සෙනග ගේන්න ඕන විදිය. දැන් උදාහරණයක් ගත්තොත් මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලියුම කියවන්න. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අනුර කුමාර දිසානායක මහත්තයා තංගල්ලේන රැස්වීමට තංගල්ල පොලිසියෙන් ගේන්න ඕන 397. ඊට පස්සේ බෙලියත්ත පොලිසියෙන් ගේන්න ඕන 420. වලස්මුල්ල පොලිසියෙන් ගේන්න ඕන 360. වීරගැටිය පොලිසියෙන් ගේන්න ඕන 414. ඊට පස්සේ මිද්දෙනියෙන් 246. අඟුණුකොලෙන් 264. කිරින්දෙන් 36. ඊට පස්සේ වරාය පොලිසියෙන් 36ක්. තිස්ස මහරාමේ 198. මේක අමුතුම විදියක්. මේක නිකන් නෙවෙයි. දැන් OIC මහත්තයා දැන් හිතන්නකෝ තංගල්ලේ එහෙම නැත්නම් වීරගැටිය කියලා. ඊට පස්සේ වීරගැටිය OIC මහත්තයා කියනවා වසම බාර පොලිස් නිලධාරියට ඔබතුමා 5 දෙනෙක් ගේන්න ඕන ගමේ. ඔබතුමා 5 දෙනෙක් ගේන්න ඕන. හැම වසමටම. දැන් මාර වැඩ නෙවෙයිද මේක නිකන් නෙවෙයි. ලිඛිතව තියෙනවා. ලිඛිතව ඒවල තියෙනවා. අද අනුර කුමාර දිසානායක මහත්තයා තංගල්ලේ රැස්වීම කරන්න ගියා පොලිසියට ගෙනවා. අද පොලිසිය නිලධාරීන් කලකිරීමෙන් ඉන්නේ. ඇයි මේ දේශපාලඥයන්ට කඩේ යන්න? දේශපාලඥයන්ට සෙනග අදින්නද? පොලිසිය ඉන්නේ. මේ තියෙනවා චෙක් පොයින්ට් අර අදාළ නිලධාරියා තමන්ගේ පහගෙන ආවද කියලා ලියන්න වෙනම නිලධාරි දාලා තියෙනවා. මේක සම්පූර්ණ සාක්ෂි සහගතව තියෙනවා. මම අභියෝග කරන්න පුළුවන් නම් පොලිසිය ඇමතුමා නියෝජ්‍ය ඇමතුමා මේක බොරුවක් කරන්න. බොරුවක් කියලා කියපු සැනින් මම මේක එළියට දානවා. මම අර DIG මහත්තයාට අපහාසයක් කරන හින්දා මේක එළියට දාන්න හැබැයි ඔබතුමාලා කිව්වොත් මේ කියලා විනාඩි 5ක් ඇතුළත මේක මම එළියට දානවා.